යෝනි මාර්ගයෙන් අප්‍රසන්න ගඳක් එනවද? එහෙම නැත්නම් දුර්වර්ණ වෙච්ච හරි වයිටිෂ් හරි සුදු පාටට හුරු හරි ඩිස්චාර්ජ් එකක් ශ්‍රාවයක් එන ගමන් ගඳක් ෆිෂි ස්මෙල් එකක් කියනවා. මේක බැක්ටීරියල් වැජිනෝසිස් වෙන්න පුළුවන්. මම අද මේ ගැන කතා කරනවා. මුලින්ම මම ටොපික් එක ගැන කතා කරන්න කලින් මම කියන්නේ බැක්ටීරියල් වැජිනෝසිස් කියන මේ තත්ත්වය ඊටාම ලේසියෙන් හොඳ කරන්න පුළුවන් තත්ත්වයක්. ගොඩක් ගැහණු අයට මේක තියෙනවා. හැබැයි ගොඩක් ගැහණු අය කතා කරන්නේ ඒක ගැන කතා කරන්න තියෙන ලැජ්ජාව නිසා. ඒ නිසා අද අපි මේ ටොපික් එක මේ මාතෘකාව කවර් කරමු. හරිද? බැක්ටීරියල් වැජිනෝසිස්. මේකට කියන්නේ බැක්ටීරියල් වැජිනෝසිස්. එතකොට මේකෙදි වෙන්නේ අපේ මම සුදයාම වීඩියෝ එකේදී මේ ගැන පොඩ්ඩක් විස්තර කරා. දැන් මම කියන්න. අපේ යෝනි මාර්ගයේ තියෙනවා හොඳ බැක්ටීරියා සහ නරක බැක්ටීරියා අතර බැලන්ස් එකක්. හොඳ බැක්ටීරියාක් තියෙනවා ලැක්ටෝබැසිලස් වගේ. නරක බැක්ටීරියාක් තියෙනවා ගාඩෙනෙල්ලා කියලා ඉන්නවා. ඒ වගේ හොඳ බැක්ටීරියා සහ නරක බැක්ටීරියා අතර බැලන්ස් එකක් තමයි අපි යන්නේ. එතකොට හොඳ බැක්ටීරියා වලින් කරන්නේ ලැක්ටෝබැසිලස් වගේ අය යෝනි මාර්ගයේ pH අගය හරියට ලස්සන පිළිවෙලට තියාගෙන යෝනි මාර්ගය ආරක්ෂා කරගෙන තමයි ඉන්නේ හොඳ බැක්ටීරියා. එතකොට ඔන්න කියන බැලන්ස් එක නැති වෙන වෙලාවල් තියෙනවා. ඔය බැලන්ස් එක නැති වෙන වෙලාවල් වුණාම වෙන්නේ නරක බැක්ටීරියා ඕවර්ග්‍රෝත් එකක් වෙනවා. එයාලා වැඩිපුර වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවට තමයි ඔය කියන ප්‍රශ්නේ බැක්ටීරියල් වැජිනෝසිස් කියන එක එන්නේ. එතකොට නරක බැක්ටීරියා වර්ධනය වුණාම ගඳක් එක්ක ෆිෂි ස්මෙල් එකක් කියලා කියන ෆිෂි ස්මෙල් එකක් එක්ක දුර්වර්ණ ශ්‍රාවයක් එක්ක මේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. මොනවද අනිත් රෝග ලක්ෂණ? එතකොට මම කිව්වා ගඳ, ෆිෂි ස්මෙල් එක, දුර්වර්ණ වෙච්ච හරි වයිටිෂ් හරි සුදු පාට හරි ශ්‍රාවය, ඊට පස්සේ චූ දානකොට චූ කරනකොට මුත්‍රා කරනකොට දාන පොඩි බර්නින් සෙන්සේෂන් එකක් එනවා. හොඳද? තව රිදෙන්න පුළුවන්. පොඩි කැක්කමක් රිදෙන ගතියක් එන්න පුළුවන්. කසන ගතියක් එන්න පුළුවන්. ඕම ওই රෝග ලක්ෂණ ටික එනවා. අනික මේක STD කියන්නේ ලිංගික සම්ප්‍රේෂණය වෙන රෝගයක් විදිහට නෙමෙයි ගන්නෙ. හොඳද? මේක සාමාන්‍යයෙන් හොඳ කරන්න පුළුවන් සාමාන්‍ය රෝගයක්. ලිංගික සම්ප්‍රේෂණය කරන රෝගයක් විදිහට කියන්න බෑ. හරිද? එතකොට මේ තමයි බැක්ටීරියල් වැජිනෝසිස් එකේ රෝග ලක්ෂණ ටික. ඕක එන්න සම්භාවිතාවය වැඩි කාටද? පළවෙනි එක තමයි ඕක එන්න සම්භාවිතාවය වැඩි සෙක්ෂුවලි ඇක්ටිව් ගැහණු අයට. ඒ කියන්නේ ලිංගිකව එකතු වීම කියන එක වැඩිපුර තියෙන අයට. විශේෂයෙන්ම අලුතින් පටන් ගත්ත අයට සහ පාර්ට්නර්ස්ලා පිරිමි පාර්ට්නර්ස්ලා එක්කෙනෙක්ට වඩා වැඩිපුර ඉන්න අයට. ඕක chance එක වැඩි. ඊට පස්සේ IUD අර ලූප් දානවා කියන්නේ ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති වෙන්න උපත්පාදන ක්‍රමයක් විදිහට ලූප් එක දානවා කියන්නේ. ඒ ලූප් එක දාලා තියෙනට එන්න පුළුවන්. chance එක තියෙනවා. ඊට පස්සේ සමහරව ඉන්නවා යෝනි මාර්ගයට කෙමිකල්ස් දාලා වතුර දාලා ඇතුළට දාලා හොදන. මෙහෙම අයට chance එක වැඩි. සමහර වෙලාවට ස්මෝක් කරන අයට, දුම් බොන අයට බැක්ටීරියල් වැජිනෝසිස් එන chance එක වැඩි. එතකොට ඔය කට්ටියට තමයි එන්නේ. මම රෝග ලක්ෂණ කිව්වා කාටද එන්නේ කියලා කිව්වා. එතකොට මේකෙන් එහෙමම මම කියන්නම් මේකෙන් වළකින්න මේක එන්නේ නැති වෙන්න කරන්න ඕන දේවල්. ස්මෝක් කරන්න එපා. යෝනි මාර්ගයේ අනවශ්‍ය විදිහට කෙමිකල්ස් දාලා හොදන්න එපා. හරිද? කොටන් අන්ඩර්වෙයර්ස් අඳින්න, තද අන්ඩර්වෙයර්ස් නැතුව නෝමල් කොටන් අන්ඩර්වෙයර්ස් අඳින්න. සෙක්ස් කරනකොට කොන්ඩම් එකක් යූස් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් වලින් අපිට පුළුවන් මේක එන එක නතර. අනිත් එක මේ රෝග ලක්ෂණ තියෙනවනම් අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් ගාවට යන්න. ඕක අපිට වළක්වා ගන්න හොඳ කරගන්න ඔය දේවල් ටික කරන්න පුළුවන්. ඊළඟට මේකේ කම්ප්ලිකේෂන් මේක නිසා එන්න පුළුවන් සංකූලතා. ලොකු දේවල් එන්න පුළුවන්. එකක් මොකද්ද? HIV වගේ ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණ වෙන chance එක වැඩි වෙනවා. ඇයි මෙතන තුවාල වෙනවනේ. දැන් HIV කියන එක අපි දන්නවනේ මේ මියුකස් මෙම්බ්‍රේන් ස්ට්‍රක්චර් අපි එකිනෙකට ගෑවෙන එකත් එක්ක බෝ වෙන chance එක වැඩි කියලා. එතකොට ඉතින් ඔතන තුවාල වෙනකොට තවත් chance එක වැඩි වෙනවනේ. ඒක තේරෙනවනේ ඔයාලට. ලේත් තියෙනවනේ ඔතන. එතකොට මේ විදිහට මික්ස් වෙලා ටක් ගාලා ඒ වගේ රෝග සම්ප්‍රේෂණ chance එක වැඩි වෙනවා. ඒක තියන අයට. හොඳද? එතකොට කොන්ඩම්ස් එහෙම කොහොමද යූස් කරන්න. ඊට පස්සේ pelvic inflammatory disease කියලා එකක් තියෙනවා. PID. මේක මම වෙනම මාතෘකාවකදී කියන්නම්. ඔයාලා ඕනනම් ගහලා බලන්න PID pelvic inflammatory disease. මේ කන්ඩිෂන් එක එන්න පුළුවන්. මොකද වෙන්නේ? ඔතනදී ඕවර්ග්‍රෝත් වෙන අර අනවශ්‍ය නරක බැක්ටීරියා උඩට ගිහිල්ලා අපේ ගැප් ගල හරහා ගිහිල්ලා ගර්භාෂයට ගිහිල්ලා පැලෝපියන අර ගර්භාෂය ඔක්කොටම ඩැමේජ් කරන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාලගේ ෆර්ටිලිටි එකට. ඒ කියන්නේ ඔයාලගේ දරුවන් සෑදීමේ හැකියාවට බාධා වෙන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයා ප්‍රෙග්නන්ට් කියලා හිතන්නකෝ. ඔයා ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඔයාගේ බබා කලින් ඉපදෙන්න. ප්‍රිමැචුවර් බර්ත් එකක්. ළමයා හරියට හැදෙන්න කලින් ඉපදෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අපි යෝගට බොනවනේ බෙහෙත්.
බැක්ටීරියල් වැජිනොසිස් කියන එකට අපි බෙහෙත් බොනවා. ඇන්ටිබයොටික්ස් බොන්න ප්‍රතිජීවක බෙහෙත්. ඇන්ටිබයොටික්ස් බිව්වහම මොකද වෙන්නේ? ඇන්ටිබයොටික්ස් නිසා මම කලින් කිව්ව සුදයාම වීඩියෝ එකේදී අවශ්‍ය බැක්ටීරියා මැරෙනවා. දැන් ලැක්ටෝබැසිලස් මං කිව්ව හොඳ බැක්ටීරියාව කියලා. එයාලා මැරුණාම මොකද වෙන්නේ? සුදයාම වගේ රෝගී තත්ත්ව වෙන්න පුළුවන්. ඊස්ට් ආසාදන වෙන්න පුළුවන්. ඒතර ඔන්න ඔය වගේ කම්ප්ලිකේෂන්ස් තියෙනවා. එතකොට මම දැන් කිව්වා මොනවද රෝග ලක්ෂණ බැක්ටීරියල් වැජිනොසිස් කියන එකේ මොනවද කරන්න ඕනේ එකෙන් නැති වෙන්න. ඔය වගේ කට්ටියටද එන්නේ. ඔය ටික මම කිව්වා. අනික කම්ප්ලිකේෂන්ස් ටික මොනවද? සංකූලතා ටික මොනවද කියලා. ඊළඟට ඉතින් හැමදාමත් වගේ අන්තිම පරිදි මේක බය නැතුව ඉක්මනට ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ගියොත් ඉක්මනටම ඔයාලට හොඳ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා නිකන් ලැජ්ජාවට ඉන්නේ නැතුව මේ වගේ දෙයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා පොඩි බෙහෙත් කෝස් එකක් බීලා මේක හොඳටම හොඳ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එකේ පණිවිඩය තමයි ටක් ගාලා ඔක තියෙනවා නම් බෙහෙත් ටිකක් ගන්න යන්න කියන එක. Thank you very much.